මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට ඩේලොග් එකක් තමයි මම අරගෙන ආවේ. එහෙනම් බලමු අද මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. දිගටම ලොග් එක බලන්න. අද වෙදර් එක නම් හොඳයි. හොඳට අවුව වැටලා තියෙනවා. හැබැයි බලන්නකො පොඩ්ඩක් හවස් වෙද්දී මොකද වෙන්නේ කියලා. අද ඉතින් මට නිමාඩු දවසක්. ඒක නිසා ටිකක් දවල් වෙනකල් නිදියලා තමයි මම නැගිට්ටේ. ඊට පස්සේ නැගිටලා මුලින්ම බුදු පහන පත්තු කරා. ඊට පස්සේ තමයි මගේ වැඩ ටික පටන් ගත්තේ. අද ඉතින් නිමාඩු දවසක් හින්දා මම තියෙන වැඩ ටික ඔක්කොම ඉක්මනට උදේම කරලා ඉවර කරගන්නවා. කියන්නේ උදේවරුේ. මට ඒ විදිහ ඇත්තටම පහසුයි. කියන්නේ නිදහස් අර වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරගන්නවනේ. ගියස් කරලා අතු ගාලා ඉතින් ඔක්කොම කරලා ඉවර වෙලා දැන් මං හදන්නේ අපේ බව්වගේ වැඩ ටික පටන් ගන්න. මම නිමාඩු දවසට එයාට කෑම හදනවා, එයාව නාවනවා, එයාගේ වැඩ ටික කරන්න ඉතින් මං තමයි. ඔය එයාගේ කෑම එක හදනවා. උන් ඉතින් බොහොම අමාරුවෙන් නාව ගත්තා. මෙයා හරි කම්මැලි මේ නාන්න. හරිද? මේ බෝනාණ්ඩයන් කියලා කියනවා ඇහුනොත් එහෙම මෙයා මේ අය හොයාගන්නත් නැහැ. මේ ගිහින් හැංගෙනවා කොහේ හරි. මේ හරි අමාරු වෙනවා. ඔය මූණ බලන්නකො මේ මාත් එක්ක තරහ වෙලා ඉන්නේ නෑ වෝ කියලා. ඒ තරම් මේ හරි කම්මැලි ඉතින්. මම ඉතින් ඔය සතියෙම ලෙක්චර්ස් යද්දී ඔය දාපු සෙරෙප්පු එහෙම ඉතින් ඔක්කොම ටික හොදලා දැම්මා. දැන් මම වොෂ් එක අදාගන්න තමයි යන්නේ. ඊට කලින් මට හිතුණා අද හොඳ ස්ක්‍රබ් එකක් කරොත් හොඳයි කියලා. මම යූස් කරන්නේ ඉතින් මේ කෝපි ස්ක්‍රබ් එක තමයි. මේ ඒක ඇත්තටම මට ඒක හොඳයි. හොඳ රිසල්ට් එකක් තියෙනවා. මම ඔය පෙන්නන්නේ මම ඔය ස්කින් කෙයාර් වලට පාවිච්චි කරන ඉතින් ඔය කඩල පිටි, කුකුම් පිටි, කහ කුඩු. ඒවා මම ඔය බකට් එකකට දාලා වෙනම අරන් තියාගෙන ඉන්නේ. මං හිතන විදිහට මේ ස්ක්‍රබ් එක ගැන ගොඩක් අය දන්නවා. ඔය ඉතින් මම ඒක හදාගෙන ඉවරයි. මගේ ඉතින් වතුර චූට්ටක් වැඩි වුණා. ඔයාලා හදා ගන්න ඕන වතුර චූට්ටක් අඩු කරලා හදාගන්න. මං ඉතින් ඕක හොඳට ෆේස් එකටයි බොඩි එකටයි ගාලා වොෂ් එක හදාගන්න තමයි යන්න හදන්නේ. ඇත්තටම මේ වැඩ ටික ඔක්කොම කරලා හොඳ වොෂ් එකක් දාගන්නාම හරිම සනීපයි. ඊට පස්සේ යමු උදේට කන්න. ඇත්තටම උදේට කන්න කිව්වට දැන් කන්න වෙන්නේ උදේට එදවටයි දෙකටම එකට. මොකද දැන් වෙලාව 12ත් වෙලා ළමයි. උදේ ඉඳන් ඉතින් වැඩ ටික කරලා ඉවර වෙද්දී දන්නේම නැතුව වෙලාව ගිහිල්ලා. ඔන්න බත් ටිකකුත් කාලා මෙන්න මේ යෝගට් එකත් කෑවා. ඇත්තටම මේ යෝගට් එක මාරම රහයි. රුපියල් 50යි. ඊට පස්සේ back to work. වැඩ. මට ඉතින් කම්ප්ලීට් කරගන්න නෝට් වගේක් තිබ්බා. ඒ ටික තමයි මම ඉතින් ඔය කම්ප්ලීට් කරගන්නේ. මොකද එදා තියෙන වැඩ ටික එදාම ඉවර කරගත්තාම ඇත්තටම මාරම නිදහස්. ඒ වැඩ හෙටට කල් දානවා කියන්නේ මේ ඇත්තටම මට නම් බෑ. මට ඒ වැඩේ ඒ වෙලෙම ඉවර කරගන්න ඕනේ. මේ නැත්තම් ඔළුවට නිකන් මාරම බරක් වගේ එක. අද නිමාඩු නිසා දවසම ගෙදර ඉන්නවා කියලා හිතුවට ඔන්න මට යන්න වුණා ටවුන් එකට අම්මත් එක්ක පොඩි වැඩ වගේකටයි ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්නයි. ඉතින් ඔය අම්මටත් කලින් ඔක්කොටම කලින් මම මේ වාහනේට ඇවිල්ලා මේ සීට් බෙල්ට් එකක් දාගෙන ඔක්කොම කරගෙන ඉවරයි. ඉතින් අම්මා තාම නැහැ. මම ඔය ඉතින් බලන් ඉන්නේ අම්මා එනකල්. මේ කොහොම තමයි ඉතින්.
ඔක්කොටම ගිහිල්ලා අන්තිමට අපි ආවා කාගේස් එකට ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න. ඒ ටික අරගෙන අපි කිතින්ම ගෙදර ආවා. මේ දැන් ඉතින් ඒ ටිකත් ඔහොම මාස් කරලම මේ දානවා කියලා හිතාගෙන කබඩ් වලට ඉතින් ඔය දානවා. ඒ කරලා ඉතින් ඔන්න ගමන් මහන්සි නිවා ගන්න මෙන්න මේකේ කෑල්ල කෑවා. වැඩ ටික ඔක්කොම ඉවර කරලා බලද්දී හොඳටම වහිනවා. ඔන්න ඔහොම තමයි ඉතින් අද මගේ දවස ගෙවුනේ. එහෙනම් අදට ලොග් එක මෙතනින් ඉවර කරන්නම්. මෙච්චර වෙලා ලොග් එක බලපු හැමෝටම ගොඩාක් thank you. ආපහු ලස්සන ලොග් එකකින් හම්බෙනකල් හැමෝටම bye bye.